සුබ දවසක්. ඔයාගේ දුවට වයස අවුරුදු 11ක් නම් ගැබ්ගෙල පිළිකාවෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබා දෙන්නා වූ HPV එන්නත පාසල් වෛද්‍ය පරීක්ෂණය තුලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ලබා දෙනවා. ඉතින් අද මම ඔයත් එක්ක කතා කරන්නේ මෙන්න මේ HPV එන්නත ගැන සහ ගැබ්ගෙල පිළිකාවක් කල්ැතුව හඳුනාගන්නේ කොහොමද කියලා. ලෝකයේ ගත්තම ලෝකයේ කාන්තාවන් අතර දෙවෙනියට වැඩිම පිළිකා රෝගී තත්ත්වය තමයි ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය. මෙම ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය ඇති වෙන්නට හේතු වෙලා තිබෙන්නේ Human Papilloma virus නැමැති වෛරස් කාණ්ඩය. මෙම වෛරස් කාණ්ඩේ 6, 11, 16, 18 කියන වෛරස් කාණ්ඩ කාන්තාවන්ගේ ශරීරය තුළට ඇතුල් වීම තුළින් ගැබ්ගෙල ආශ්‍රිත විකෘති වූ සෛල හට ගැනීම නිසා මෙම පිළිකා රෝගී තත්ත්වය ඇති වෙනවා. මෙහි ඇති වෙන්නට පුළුවන් උපරිම සංකූලතාවය තමයි මරණය සිද්ධ වෙන්නට පුළුවන්. 2017 වර්ෂයේ සිට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට මෙම HPV එන්නත ඇතුළත් කරා. ඒ යටතේ පාසල් වෛද්‍ය පරීක්ෂණය තුලදී ඔබගේ දියණියට 6 ශ්‍රේණිය ඉගෙනුම් ලබන ඔබගේ දියණියට HPV එන්නත ලබා දෙනවා. HPV එන්නත ගත්තම මාත්‍රා දෙකකින් සමන්විතයි. ඒ කියන්නේ පළවෙනි මාත්‍රාව ලබා දීලා මාස 6කට පසු දෙවෙනි මාත්‍රාව ලබා දෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී පළමු මාත්‍රාව 6 ශ්‍රේණිය සිට ලබා දෙනවා. දෙවන මාත්‍රාව මාස 6 සම්පූර්ණ වුණාම 7 ශ්‍රේණිය සිට ලබා දීමටද සිදුවන අවස්ථාවන් තියෙන. ඒ අවස්ථාවේදී ATD එන්නතත් එක්ක HPV එන්නත ලබා දීම සිද්ධ කරනවා. මෙම එන්නත 6 ශ්‍රේණියේ දරුවන්ට ලබා දෙන්නට තීරණය කරන්නට හේතුව තමයි මෙම එන්නතේ සඵලතාවීතාවය, ඵලදායීතාවය වැඩි ලිංගිකව පරිණත වීමට පෙර ලබා දීම නිසා. ඔබේ 6 ශ්‍රේණිය ඉගෙනුම ලබන ඔබගේ දුව ලිංගිකව පරිණත වෙලා නැති නිසා තමයි මේ එන්නත 6 ශ්‍රේණිය දැන් ලබා දෙන්නේ. එමගින් ඇයට ලැබෙන ඵලදායීතාවය වඩාත් වැඩි වෙනවා. මේ එන්නත මගින් ලැබෙනා ප්‍රතිශක්තිකරණය වඩාත් හොඳින් ඔබේ දියණියට ලැබෙනවා. ඒ වගේම තමයි යම් කාරණයක් නිසා ඔබගේ දියණියට මෙම එන්නත ලබා ගැනීමට නොහැකි වුණා නම් පාසල් වෛද්‍ය පරීක්ෂණය තුලදී ඔයාගේ ශේෂ්ත්‍රයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට කතා කරලා ඔහු සම්බන්ධ කරගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා මෙම එන්නත ලබා ගන්නට පුළුවන්. පාසල් වෛද්‍ය පරීක්ෂණ තුලදී මෙම එන්නත් ලබා දීමට ප්‍රථමයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එන්නත ලබා දෙන්නේ කාටද? එන්නත ලබා දෙන්නේ කුමන හේතුවක් නිසාද කියලා අදාළ දරුවන්ට සහ ගුරුවරුන්ට දැනුවත් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම මෙම දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමද සිද්ධ කරනවා. නමුත් බහුතරයක් දෙමාපියන් තාමත් කියන්නේ අපේ කෙල්ලට රුබෙල්ලා වින්ද කියලා. රුබෙල්ලා එන්නත් කරන්නේ මීට වසර ගණනාවකට පෙර තමයි පාසල් පද්ධතිය තුල එන්නත් කරන්නේ නතර කරේ. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ 6 ශ්‍රේණිය ඉගෙනු ලබන ඔයාගේ දුවට අපි PHI මහතුරු ඇවිල්ලා විදින බෙහෙත් එක මොකද්ද? HPV එන්නත. මේ එන්නත අපි ලබා දෙන්නේ මොකටද? ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබා ගන්න කියලා ඔයා හොඳට මතක තියාගන්න. ඒ වගේම ඔයාගේ වයස අවුරුදු 35 45 ලැබුණු විගස ඔයාගේ ශේෂ්ත්‍රයේ ඉන්න පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හා සම්බන්ධ වෙලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් නොමිලේ සිදු කරලා දෙන සුවනාරි සායන වලට සම්බන්ධ වෙලා පැප් පරීක්ෂාව සිද්ධ කරගන්න. මෙන්න මේ පැප් පරීක්ෂාව තුළින් ගැබ්ගෙල පිළිකාවක් තියෙනවා නම් කල්ැතුව හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අමතක කරන්නට එපා. ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වයක් කල්ැතුව හඳුනා ගැනීම තුළින් 100%ක්ම සුව කරගන්නට පුළුවන්. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලබා දෙන්නා වූ මෙන්න මේ HPV එන්නත නිසා අනාගතයේදී ඔයාගේ දියණියට ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වයක් සෑදීමට තියෙන හැකියාව බෙහෙවින් අඩු වෙන්නට පුළුවන්.